ශ්‍රී ලංකා කණ්ඩෑම සහ බටර් ඉන්දියා කොද්දේව කණ්ඩෑමට එරෙහි පළමු 2020 තරගයේ හෙට දින සබිනා පාක්කේදී පැවැත්වේ. 2020 තරගාවලියේ තරග තුනකින් සමන්විතයි. පළමු තරගයේ හෙට දින වගේම දෙවන තරගයේ ජූනි 14 සහ තෙවන තරගයේ ජූනි 15 පැවැත්වේ. 2020 තරගාවලියේ තරග තුනම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6ට ආරම්භ වේ. සින්න කොද්දේව එක්දින තරගාවලියේදී ලාංකික කණ්ඩෑම සුපිරි ජයග්‍රහණයක් අත්පත් කරගත්තා. එම ජයත් සමග ලාංකික කණ්ඩෑමේ බොහෝ වෙනස්කම් රැසක් සිදු වෙලා තිබෙනවා. මෙම එක්දින තරගාවලියේ ක්‍රීඩා කරන කල ලාංකික කණ්ඩෑමට පැතුම් සමගින් ආරම්භක ප්‍රතිකරණයක් ක්‍රීඩා කිරීමට නිශ්චිත ක්‍රීඩකයෙකු සිටියේ නැහැ. නමුත් අත්හදා බැලීමක් ලෙස කොද්දේවන්ට එරෙහි එක්දින තරගාවලියේ පැතුම් සමග ඕපනින් එකට කමිතු මෙන්ඩිස්ව ක්‍රීඩා කරවුවා. ශ්‍රී ලංකා කණ්ඩෑම සහ බටර් ඉන්දියා කොද්දේව කණ්ඩෑම අතර පැවැත්වීමට නියමිත 2020 තරගාවලියේ තරග සියල්ලම ඔබට මෙම නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමට හැකියාව ඇත. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මෙම තරගාවලියේදී ඔහුට සාර්ථක කිරීමක් ක්‍රීඩා කිරීමට නොහැකි වුණත් ඔහු පැතුම් සමගින් එක්වී පාප්ලේ පන්දුවර කිහිපයක් ගානට බැලන්ස් කරා. ඉතින් එම නිසා 2020 තරගාවලියේදී ආරම්භක ප්‍රතිකාරයක් විදිහට කමිතුව පිටියට එමට සැලසුම් කර ඇති බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර තිබෙනවා. ලාංකික කණ්ඩායම එක්දින තරගාවලියේ ජයගැනීම පිළිබඳව ක්‍රිකට් රසිකයින් සිටින්නේ ලොකු සතුටකින්. මොකද ලාංකික කණ්ඩායම ගෙවී ගිය 2020 ලෝක කුසල තරගාවලියේ අසාර්ථක ක්‍රීඩා විලාසයක නැතිව කාටත් කලින්ම තරගාවලියෙන් ඉවතට වැටුණා. එම කාරණා සමග හදිසියේ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ ලොකු පෙරලියක් සිදු වුණා. ක්‍රිකට් පරිපාලනය වෙනස් වුණා. පුහුණු කරව වෙනස් වුණා. ඒ විතරක් නොවේ 2020 සහ එක්දින නායකයින්ද මාරු වුණා. ඉතින් මේ ලොකු වෙනස්කමත් සමග මුහුණ දුන් පළමු තරගාවලියේම ජයග්‍රහණය කිරීම ලාංකික කණ්ඩායමට ඉතා විශේෂයි. මොකද වැටී තිබුණු ලාංකික ක්‍රිකට් එක ටිකෙන් ටිකෙන් ආයමත් සාර්ථක ක්‍රිකට් එකක් බවට පත්වන බවයි මේන් පෙනී යන්නේ. කොද්දේවන්ට එරෙහි එක්දින තරගාවලියේ ලාංකික කණ්ඩායම ජයග්‍රහණය කරේ නිකන් නෙවෙයි. අපේ කණ්ඩායම එක්දින තරගාවලියට දිවයිනේ පිටත්ව යන විට ශ්‍රී ලංකා කණ්ඩායම වසර 23ක් තිස්සේ කිසිදු එක්දින තරගාවලිය ජයග්‍රහණය කර තිබුණේ නැහැ. නමුත් කොද්දේවන්ට එරෙහිව ලැබූ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ වසර 23ක තරගාවලියේ ජයග්‍රහණ ඉඩෝරයට තිත තබමින් තමන් කවුද කියා පෙන්වීමට අපේ කණ්ඩායමට හැකි වුණා. මෙම තරගාවලිය අපි ජයග්‍රහණය කිරීම සම්බන්ධව ගත්තොත් අමතක නොකළ යුතු නාමයක් තිබෙනවා. ඒ තමයි නවනායක කුසල් මෙන්ඩිස්. ඔහුට මීට පෙරද කිහිප සැරයක්ම ලාංකික කණ්ඩායමේ නායකත්වයේ හිමි වුණා. නමුත් ඔහු ඒ එක් අවස්ථාවකවත් සාර්ථක නායකයෙකු වුණේ නැහැ. හැබැයි මේ ලැබුණු අවස්ථාවෙන් ඔහු ප්‍රයෝජනයගෙන තමන් කණ්ඩායමට සාර්ථක නායකයෙකු කියා පෙන්වුවා. ඉතින් හෙට පැවැත්වෙන සිංහ කොද්දේව පළමු 2020 තරගය වෙනුවෙන් අද දින සබිනා පාක් ක්‍රීඩාංගණයේ පැවති පුහුණු සැසිය අවසන් වූ පසු මාධ්‍යයට අදහස් දැක්වූ පැතුම් මේ ආකාරයෙන් දෙයක් පවසා තිබෙනවා. එක්දින තරගාවලියේ ජයග්‍රහණය කිරීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද අපිට මේක ලොකු ජයග්‍රහණයක්. කණ්ඩායමක් විදියට අපි මීට පෙර පැවැත්වූ තරගාවලි කිහිපේ දුර්වල ක්‍රිකට් එකක් සෙල්ලම් කළේ. නමුත් අපි හැමෝම මේ තරගාවලි කිහිපයට පැමිණෙනකොට සිතාගෙන සිටියේ අපේ උපරිම දක්ෂතාවය පෙන්වන තරග ජයග්‍රහණය කරමු කියලා. ඉතින් අපි මුහුණ දුන් පළමු තරගාවලියම ජයග්‍රහණය කරා. අපි ආවේ එක සීරීස් එකක් ක්‍රීඩා කරන්න නෙවෙයි. අපිට තවත් 2020 තරගාවලියක් සහ ටෙස්ට් තරගාවලියක් ඉතිරිව තිබෙනවා. ඉතින් අපි ඒ වගේන් හොඳින් ක්‍රීඩා කරොත් තමයි අපිට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මට හෙට පවත්වන කොද්දේවන්ට එරෙහි 2020 තරගයේ මගේ පුළුවන් උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මම දන්නේ මම හෙට අර්ධ ශතකයක් ගහයිද අඩු ලකුණකට අවුට් වෙයිද කියලා. හැබැයි මගේ බලාපොරොත්තුව හෙට තරගයේදී මගේ 2020 දිවියේ තෙවැනි ශතකයේ වාර්තා කිරීමට. ඉතින් මම හෙට දවස වෙනකම් බලාගෙන සිටිනවා. මොකද මගේ මෙම තීරණය වෙනස් වෙන්න පුළුවන් පිච් එකට අනුව. හෙට පිච් එක බෝලින් වෙයිද බැටින් වෙයිද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි අපි ඕනම අවස්ථාවක සූදානම්ව සිටිය යුතුයි අපිට කොහොම පිච් එකක් ලැබුණත් ඒකේ සාර්ථක වෙන්න. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඉදිරියටත් අපිත් සමගම ඉන්න. 2020 තරගාවලිය ජයග්‍රහණය කරලා පෙන්වන්නම්. ජනුවෙන් පවසලා තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටර් ඉන්දියා කොද්දේව කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත 2020 තරගාවලියේ තරග සියල්ලම ඔබට මෙම නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමට හැකියාව ඇත. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.